Hi guys, කොහොමද ඉතින් ඔයාලට අද වීඩියෝ එකෙන් අරන් ඉන්නේ මගේ පළවෙනි ටෙම් ඕඩර් එක. ඉතින් මේ දවස්වල ගොඩක් ජනප්‍රියයිනේ හැමෝම ඕඩර්ස් දානවා. ඉතින් මමත් කාට් එකේ ගොඩක් දේවල් පුරුවෙන ඉඳලා චුටි ටිකක් දැම්මා. කෝකටත් මේ හොඳයිද කියලා බලන්න. මොකද මම මේ AliExpress එකේ සහ Daraz එකේ ලොකු ෆෑන් කෙනෙක්. හරියට බඩු ඩෙලිවර් කරගන්නවා. ඉතින් මට හිතුණා ටීම් එකකිනුත් ඕඩර් එකක් දාලා බලන්න. චූටි එකක් දැම්මා ටෙස්ට් කරන්න. මේ මගේ ටෙස්ටිං ඕඩර් එක. ඉතින් එන්න බලන්න මම මොනවද ඕඩර් කරේ කියලා. ඔයාලා දැක්කනේ මම මේ අනිත් ටික අන්බොක්ස් කරනවා. ඉතින් මේ ඒ ටික අන්බොක්ස් කරාට මේ මගේ වැඩිපුර තියෙන්නේ ජුවලරි ජාති. ඉතින් මම මේ ටික වලට දාලා පෙන්නන්නම් මේවා ලස්සනයිද කියලා. අනිත් එක වතුම් මාලයක්. ගෝල්ඩ් කලර් චේන් එක. බලන්න මේක දාලා. මේක ලස්සනයි. මෙන්න බලන්න. පෙන්ඩන් එක. ලස්සනයි. මෙහෙම තමයි ඒක තියෙන්නේ. එන්නේ ටික මම ඔබට දාගත්තා. ඒක සැටියෙච්ච එකක් විදියට ආවේ. චේන් එකයි ඉයරින්ග්ස් එකයි මම බැන්ඩල් එකක් තිබ්බා. ඊට පස්සේ බ්‍රේස්ලට් එකක්. ලස්සනයි. ළමයි මම මේ ටික ඉස්සෙල්ලාගේ ජුවලරිස් ගොඩක් මතක් දෙනවා. ඒ නිසා මේක ස්ටෝක් කරන්න ඕනේ මේ හින්දා පළවෙනි ඕඩර් එකේම මේ වගේ බොක්සස් ඕඩර් කරනවා.
මම දුවට වඩා එක චූටි මම හිතුවේ මේ සාමාන්‍යව ලොකුයි කියලා. ඒ කියන්නේ මේ හැම මේ සෙන්ටිමීටර්ස් ගණක් ගහලා තිබ්බා. කොහොම හරි මම විතරම ඩාන්සින් එහෙම මොඩස් දාන කෙනෙක්. ඒකත් එක්ක බලද්දි ටීම් එක ගත්තොත් මට මගේ ඔපිනියන් එක අනුව මේකේ බඩු ක්වොලිටි එහෙම ප්‍රශ්නයක් නැහැ. ඩාන්සින්ගේ සමහර ඒවා ඇත්තටම ක්වොලිටි නැතිව ගොඩක් හම්බෙලා තියෙනවා. මේක අර ෂිපින් ෆී එකක් ඇඩ් වෙන්නේ නැති හින්දා. මේ මගේ ෆස්ට් ඕඩර් එකේ ඉඳන් මට ලොකු ගාණක් අඩු වෙලා තිබ්බා. මේ 2000 ගාණක් විතර මේ අඩු වෙලා තිබ්බා. ඉතින් මගේ මේ ඕඩර් එකට අනුව ඔපිනියන් එක නම් මේක මට සතුටු වෙන්න පුළුවන් මට්ටමේ තියෙනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ මම අර කාට් එක දාලා තියාගත්තා. මම මේක ඕඩර් කරන්න ගියේ නැහැ. මොකද අර තාම කට්ටියගේ විමසුම තියෙනවානේ. මේක හොඳයිද නැද්ද කියලා චුට්ටක් බලලා තමයි දැන්නේ. මේවා මේ ඇත්තම කියනවා නම් තමයිලට විතර මොනවද මේ දාලා තියෙන්නේ. අපේ අම්මලෙකුත් එහෙම මට බැම්මා ගන්න දෙනවා මොනවද මේ ගන්න කියලා. සමහරින් මේ ජුවලරි කියන විතර දාන්නෙත් නැහැ. කොහෙවත් දාගෙන යන්න තරමුත් නැහැ සමහර වෙලාවට. මේකනේ දැන් අපි ගන්නවා මේ එක එක රසන දේවල් වලට ආසයිනේ නේද? ඉතින් එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු.